Ghosty Lifeline. Connect to the call. Hello Lochana කියන්න. ඇයි අනේ කෝල් එකක්වත් ගත්තේ නැති උදේ ඉඳලා? උදේ ඉඳලා busy යන්නේ දන්නවනේ. බිසි තමයි නැට්ටා. මේ ඒක නෙවෙයි අහන්නකෝ. අපි හදිසියේ පොඩි ට්‍රිප් එකක් දාගත්තා. අපි කීවේ? මායි රුමයි තරුයි ලක්ෂී ඔයයි. කවද්ද? කවද්ද අහන්නේ? අද හවසනේ. සුදානේ අද යන්න පුළුවන්ද? මට හෙට වැඩ කොටකුත් තියෙනවා. ඔයාලා ගිහිල්ලා එන්න. අනේ බබා ඔයා නැතුව කොහොමද? ඇයි ඉතින් ඔය වෙනදට යන්නේ හිතන වෙලාවට හිතනත් එක්ක? අනේ පැටියෝ. මට එන්න වෙන්නේ නැහැ. අපි ප්ලෑන් කරේ ඔයාගේ නයිට් රයිඩර් කාර් එකේ යමු කියලා. අරගොල්ලෝ තාසාවෙන් ඉන්නේ ඕකේ යන්න. අනේ බබා හරි නෑනේ. අපි යමුකෝ. ඔයා නම් අනේ මන්දලෝචන. එහෙනම් මෙනවනේ. මම මෙයාලට කියනවා ඔයා එනවා කියලා. ඔයාට පිස්සුද? මං හෙට වැඩ ගොඩක් දාගන්න තියෙනවා. මේ ඔක්කොම දාලා ඔය කිව්ව ගමන් මට ගමන් යන්න ඉන්න පුළුවන්ද? තේරුම් ගන්න. අනේ බබා. වීකෙන්ඩ් එකේ දවසක් දාගන්නව අපි යමු. වෙන දවසක් බෑ. අද දාගත්තා නම් අද යන්න ඕනේ. අනේ මන්දවා කියන එක තේරුම් ගන්න ඔයාට නෑනේ. මම කිව්වහම තමයි එන්න. කවුද මේ ගැන දන්නේ? වෙන කවුරුත් නෑ යාළුවෝ දෙන්නෙත් නම් කිව්වා උන් දෙන්නම මට වීලු කරා. හරි. මං ඒ ගැන හොයලා බලන්න. ඔයා වැඩට එන්න නැතුව ඉන්න එපා. හෙට ඉඳන් වැඩට එන්නකෝ. හොඳද? හරි මාත් එන. මං ගිහිල්ලා එන්න. හෙලෝ මචං කොහෙද ඉන්නේ? කියන්න ලොකෝ අයියා. මොකද අර උකට ඇරියද? තාම නෑ ලොකෝ අයියා. වැඩි කියන්නේ ඔයාලට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ බෑ. හිටපන් මං එනකන් හිටපන්. හරි ලොකෝ අයියා.
කියන මෑන් මචං මට එච්චර මීටර නෑනේ කවුද කියලා. කෙට්ටු සාමාන්‍ය පොඩි කොල්ලෙක්. ඔබට මම සෙට් කරන්නම් ගාපුවා. මං කල්පනා කරේරා මිනිහා බොරුවක් කිව්වත් එච්චර ලස්සන හදලා කියන්න විදියක් නැහැ. පොර එච්චර එඩියුකේටඩ් කරන්නේ නෙවෙයි. මිනිස්සුන්ට බොරු කියන්න අධ්‍යාපනයක් ඕනේ නෑ මචං. දැන් බලපන් අපේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහර මැති ඇමතිවරු කියන බොරු ඈ උන් අද කියන එක මචං හෙට වෙනස් කරලා වෙන බොරුවක් කියනවා. සිරාසි ඉන්න එක බං. ඔන්නෝකයි කතන්දරේ මචං. මේ ඒක නෙමෙයි. අර මචං වසවිසේම ගන්න ඩයල් එකක්ද දන්නේ නෑනේ. ඒක නම් කියන්න දන්නේ නැහැ రా. හැබැයි පොර ඒ වෙලාවේ සයිට් එකේදී මොනවද පාවිච්චි කරලා හිටියද දන්නේ නැහැ. අපි බලමු මචං. මොකද මේ වෙන්නේ කියලා. ඒක තමයි రా මේ අපි බලමු. ඔබේ කාර් එකේ ඔටෝ ඩ්‍රයිව් සීන් එකක් නැහැ නේ මචං. එහෙම ටෙක්නොලොජි එකක් මේකේ නෑ මචං. මොටෝ ඩ්‍රයිව් සීන් එක මේකේ නෑ. එනම් මෙරා මේකට අවදාරයක්වත් වෙලක් දන්නේ නැහැ. ආතල් දෙන්න මම මොනට ඉවරයක් කරලා දානවට වැඩිය හොඳයි. ජීවිත කාලයටම මතකයට නොහොඳ පාඩමක් උගන්වන එක. බලන සූර්ය බණ්ඩාරය මහලොකු පත්තරකාරයා මහලොකු බර වචන කොයක උඹේ කුඩුයි කොණ්ඩා තමයි යකෝ අපි මිනි මරලා තමයි යකෝ ඔබට පුළුවන් දකෝ අපි නවත්තන්නේ ආයි උඹ පත්තරේට ලියන්නේ කොහොම මේ වැඩේ පතර ඉවරක් ගන්න ඕනේ බා